තමයි ගෑස් එක ඉවරුණා. ඉතින් දැන් ගෑස් එක ගෙන ගන්න දෙන්නේ හස්බන්ඩ් එනකන් මම ඔයාලට අද කියලා දෙනවා කොහොමද හෙලෝ යාළුවනේ ඔයාලව අද මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ ගෙදරට පිටරටින් කට්ටියක් එනවා. ඔයාලට පුළුවන් බලා ගන්න කවුද එන්නේ කියලා. මම යාළුවා කැමති වුණොත් ඔයාලට ටිකක් පෙන්නන්න. මම ඉතින් දැන් යාළුවාට ලන්ච් එක රෙඩි කරගෙන ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ මගේ ගෑස් එක ඉවරුණා. ඉතින් දැන් ගෑස් එක ගෙන ගන්න දෙන්නේ හස්බන්ඩ් එනකන් මම ඔයාලට අද කියලා දෙනවා කොහොමද රයිස් කුකර් එකේ වෑංජනයක් හදාගන්නේ කියලා. මම මික්සර් කරේ එකක් තමයි හදාගන්න යන්නේ. අපි බලමු රයිස් කුකර් එකේ මික්සර් කරේ එකක් හදාගන්නේ කොහොමද කියලා. මම අනිත් නම් හදලා තින්නේ. මේක තමයි හදනකොට ඉවරුනේ. ටිකක් රයිස් කුකර් එකේ හීට් වෙන්න තියුවා. ඊට පස්සේ පියන ඇරලා ඒකට මම දැන් ඔයිල් ටිකක් දා ගන්නවා. මේ යාළුවනේ තෙල් ටික රත් වීගෙන එන ගමන් තියෙන්නේ. ඊළඟට මම සුදු ලුණු දා ගන්නවා. රතු ලුණු කරපින්සා ඊළඟට මම මාළු පොඩි ඉස්සර ගන්නවා. එන්න චොට්ට හදි ගන්නවා. ඊට පස්සේ මම ආයි ඉගෙන චුට්ටක් වහනවා. ඒක පොඩ්ඩක් රත් වෙන්න. ටෙම්පරාදු. ඒක එන්න දැන් යාළුවනේ අපිට සුවඳ එනවා. මම ඊළඟට මම කරන්න යන්නේ ඒගොල්ලෝ සැරට කන්නේ නැති නිසා කහ කුඩු ටිකක් මේකට මික්ස් කරගන්නවා. ඒගොල්ලෝ ගොඩාක් සැර කන්නේ නැහැ. ඒක නිසා මම මික්ස් කුඩු චුට්ටක් එකතු කරගත්තේ. කලපහ ටිකක් ඊළඟට මම ඉස්ස ටික තියා ගන්නවා. මේ පොතේ පයින් කල්ලා මම හොදලා තියෙන්නේ. කිරි චූට්ටක් දාලා පොඩි වෙන හින්දා ගොඩාක් ඔයගොල්ලෝ හැඳි ගා ගන්න යන්න එපා. යලාවට ලාඩි චුට්ටක් උඩින් අත ගා ගන්න. හරි යාළුවනේ මම ආයි රයිස් කුකර් එක වහ ගන්නවා. කොරඳ පොත්තක් එකතු කරගත්තා. පැති කලර් එක වෙනස් වීගෙන එනවා. මම දැන් ලුණු එකතු කර ගන්නවා. ඔයගොල්ලෝ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් ඉස්සර ටික හොඳට කුක් වෙලා තියෙන්නේ. මට කිරටනේ ඕනේ. හොද ටිකක් තියලානේ. ඒ නිසා දැන් මම ඔන්න මිටි කිරි ටික දා ගන්නවා.
ඊට පස්සේ යාළුවනේ ගොඩක් වෙලා කුක් වෙන්න ඕනේ නැහැ. කිරි ටික රත් වුණාම හොඳටම ඇති. මම මේ අද කියලා දීපු ට්‍රික් එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් දාගෙන යන්න. මේ විදිහට ඔයගොල්ලෝ ඕනම කරි එකක් හදාගන්න පුළුවන්. ගෑස් එක ඉවර නම් කරි ටික හදලා ඉවරලා බත් එක ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මුලින්ම වියාගත්ත මාළු ඒක ටිකක් ඇඹුල් තියල් විදිහට තමයි මම හදාගත්තේ. පරිප්පු රතු වල කොළමැල්ලු. ඉතින් මම අද ඒගොල්ලන්ට ලන්ච් එකට දෙන්න හිටියේ ශ්‍රී ලංකන් මෙනු එකක්. අපි කෑම වෙලා මම දැන් ඉස්සෙක හදන ගමන්නේ ඉන්නේ. ඉතින් ඔයාලා ඉස්සරහට දිගටම රැඳිලා ඉන්න කවුද එන අමුත්තු ටික කියලා බලන්න. මම පුළුවන් වුණොත් අනිවාර්යෙන් ඔයාලට පෙන්නනවා. දැන් අමුත්තු ටික මග කියලා හස්බන්ඩ් කෝල් කරා. ඉතින් මේ දෙන්නත් ලෑස්ති වෙලා මග බලාගෙන ඉන්නවා ඒ නාය කවුද කියලා බලනවා. මට ඉතින් එයාලගේ වීඩියෝ ගන්න බැරි වුණා මං එයාලට සංග්‍රහ කරපු නිසා. මේ ඉන්නේ අර මම පිටරටින් එනවා කියලා කියපු අමුත්ත. ඉතින් එයාලව මං ගොඩාක් ආදරයෙන් පිළිගත්තා. එයාලට මට පුළුවන් විදියට මම සංග්‍රහ කරා. එයාලත් මං හදපු අපේ රටේ කෑම වලට ගොඩාක් ආස වුණා. ඒක ගොඩාක් රසයි කියලා කිව්වා. ඉතින් මට ගොඩාක් සතුටුයි. මං එයාලා එයාලට මාව අපිව මතක හිටින්න පුංචි තෑග්ගකුත් දුන්නා. ඔය තෑගි බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ පොඩ්ඩ 3 දෙනා එයාලගේම අතින් හදපු ක්‍රිස්මස් වලට කප් 3කුත් දුන්නා. ඉතින් යාළුවනේ මගේ මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන් හිටියට ගොඩාක් ස්තුතියි. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්නත් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මම ඉක්මනට තවත් වීඩියෝ එකක් අරන් එන්නම්. මම ඌෂා.